අම්මේ සබන් ඉවරයි. අලුත් එකක් දෙන්න. අම්මේ ෂැම්පූ ඉවරයි. අනේ අලුත් බෝතල දෙන්න. අම්මේ වතුර ඉවරයි. ටැංකිය පුරවන්නකෝ. අම්මේ පිට අතුල්ලන්න එන්නකෝ. අම්මේ ෂවර් එකේ වතුර එන්නේ පොඩ්ඩයි. කුස්සියේ ටැප් එක ඔෆ් කරන්න. අම්මේ කොහොම වෙලාව කීයද? නාට්‍ය පටන් ගත්තද? අම්මේ ෆෝන් එක charge වෙනවා. කෝල් එකක් ආව ගෙනත් දෙන්න මට. අම්මේ ජනේලෙන් කවුරු හරි බැලුවා වගේ. මට බයයි. අම්මේ සීතලයි නාලැවිත් බොන්න උණු කෝපි එකක් හදන්න. අම්මේ ඇඟ අතුල්ලන එක කෝ? අම්මේ නාලා අදින්න ඇදුම් ගෙන්නකෝ. අම්මේ ටවල් එක අමතක වුණා. ගෙනත් දෙන්නකෝ. අනිත් දවසේ උඹ තනියම නාන්න එපා. මම නාවලා ගන්නම්. මොකෝ උඹ නාද්දි ආවතේවකම් කරනවට වඩා ලේසි පොඩි කාලේ වගේ උඹව බේසමක දාලා මමම නාවන එක. පුතේ හිතන්න එපා. කසාද ගෑනිත් අම්මා වගේ හැමදේම අතට පයට ගෙනත් දෙයි කියලා. මට පිට ගෑනුන්ගෙන් බැනුම් අස්සවන්න නැතුව උඹේ වැඩ තනියම කරගනි. දුවේ මේ අහපන්. දැන් උඹ ලබන මාසේ බෙදලා පිට ගෙදරකට ගියාම උඹ නාද්දි ආවතේවකම් කරන්නේ උඹේ මිනිහද නැන්දම්මද? ආන්න ඒක මට කියපන්. අහගනි. අනිත් දවසේ තාත්තා ගෙදර ඉද්දි නාපන්. බලමු තාත්තා උඹට ආවතේවකම් කරන හැටි. නැත්තම් උඹ නාද්දි මම යනවා එහා ගෙදරට. කෝ මේකේ තිබ්බ කිරිපිටි බගෙට භාගයක් මුන් දෙන්න කාලා. පිටි සිනී තව නෙස්ටමෝල් කොහේ හැංගුවත් මුන් දෙන්න හොයා ගන්නවා. වක්කඩේ හකුරු හැංගුවා වගේ. ඒ පුදුම බඩජාරිකමක්. එක ගෙදරකවත් මෙහෙම නැතුව ඇති. යකෝ බීපංකෝ හදාගෙන. දැන් හොරා කාලා මාසේ අන්තිමට කහට බොන්න උනාම අම්මේ හුම්මේ ගන්න එපා. අම්මේ කිරිබත් හදපුවලද හොදන්න එපා. මට දංකුඩ කන්න ඕනි. අයියෝ අම්මේ දංකුඩ කෑවට රැවුල එන එක නවතින්නේ නැහැ කියලා විද්දසර් කිව්වා. අනික අම්මේ රැවුල වගේද දංකුඩ වල රස? මේ අයිස්ක්‍රීම් එකේ මේස හැන්දක් තරම් පොඩ්ඩක් ඉතුරු කරලා කවුද ෆ්‍රිජ් එකට දැම්මේ? පෙට්ටිය හොදන්න වෙන නිසාද ඉතුරු කළේ? උඹලා නම් දරුවෝ නෙවෙයි මරුවෝ. පුදුම කම්මැලකමක් තියෙන්නේ. මොකෝ මේක සේදුවා කියලා අත් දෙක ගෙවෙනවද? මෙහෙ වරින්. මේ ටිකත් කාලා මට පෙට්ටිය හොදලා දීපන්. මේ දැම්ම. මම අල තෙල් දාපුවා වෙනම පෙට්ටියකට දාලා මම ඇතිලිය ගත්තා. ඇතිලියට බත් දාලා අනලා කෑවා. අයියෝ උඹ ඒක කෑවද? දැන් අයියා ඇවිත් මගේ ඔළුව කයි. දැන් කීපරක් ඕක එරියද වැහුවද? එක්ක ඕකේ දොර එරලා තියපන්. නැත්තම් ඕකේ බඩුව එළිය තියපන්. ඕක කක්කුස්සියේ දොර නෙවෙයි ඔය හැටි අරින්න වහන්න. කැඩුනොත් හැදිලි නෑ. මට බෑ මේවා කන්න. වෙන මොකුත් නැද්ද? කාපම් මාව. ඇයි මේව කන්න බෑරි? අම්මට පිස්සුද කෑ ගහන්නේ? පිස්සු කාටද කියලා අහපන් උඹේ මහා එකගෙන්. ආන් ඉන්නවා සාලි ටීවී නරඹ. කන්න මොකුත් නැද්ද අම්මේ? හරිම බඩගිනි. පුදුම ගින්නක් නේ උඹට තියෙන්නේ. උදේ ඉඳන් කීපාරක් කීයක් නම් දේවල් ගිල්ලද? බලපන් උඹේ බඩට පෙරේතයක්වත් ආවේශ වෙලාද බලන්න. අම්මේ ටීවී බලන්න දුන්නොත් මම පාඩම් කරනවා. අවුනේ නෑ. මම දන්නවනේ උඹේ පාඩම් කිරිලා. උඹ පාඩම් නෙවෙයි ලාඩම් ගහයි. මගේ මුකුත් නාහා එතන ගිහින් පොරවන් නිදාගනි. හරි අදත් දාගත්තා. දැන් ඉතින් ඔකෙන් ඔබ ඔබා එහෙටයි මෙහෙටයි මාරු කර එක හුස්මට නරඹපන්. උඹලගේ තාත්තා මැරිගෙන හම්බ කරන පිච්චෙන් බිල් ගෙවපන්. අපේ කරුමේ. ඉස්කෝලේ ගිහින් ආවා. ඒ ඇදුම් පිටින්ම ඉඳගත්තා කොස්සරහ. දැන් ඉතින් නරඹපන් හෙට එළි වෙනකන්. ඇගපත හොදගෙන කෑම කළා පොතක් පත්තරයක් කියවපන්කෝ. කාලා කන්නේ. මොනවාද ඔය බලන්නේ? ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මොන ජවුසන්ද මේ බලන්නේ? වයසට ගැලපෙන එකක් බලපන්. ගෑනු මිනිස්සු හෙළුවෙන් නටන එකක් කර වෙන දෙයක් නැද්ද ඔකේ බලන්න. ඔව් මම රිමෝට් එක හැංගුවා. දෙන්නේ නැහැ. උඹ ටීවී එකේ මෙල්ලලා ඉන්න ඩිග්‍රී 7ම ගත්ත මහාචාර්ය වගේනේ. රිමෝට් නෙවෙයි ගනින් පොත අතට. මේ ගෙදර ආයි නිවුස් විතරයි බලන්නේ. බොහොම අපුරුයි. දැන් පැය කීයක් තිස්සේද නරඹන්නේ? ඊට පස්සේ කෙලින්ම ඔබ ඇදට ඵලයක්. අම්මේ ඔළුව රිදෙනවා, ඇස් රිදෙනවා, අතන මෙතන මුළු සරුවංගෙම රිදෙනවා කියපන්. ඔෆ් කරපන් ඕක. කට ඇරන් මොනවද බලන්නේ? කටට මැස්සොත් යයි. තව ටිකක් ළඟට ගිහින් බලපන්. සැප වැඩි වෙලා. කනවා බොනවා නරඹනවා අන්තිමේට පෙරල්ල බුදියනවා. ඉස්සරහට කුලි කරන්න තමයි උඹට වෙන්නේ. අහලගම් 7ට මැහෙන්න දාගෙන හාමු මහත්තයා බලන්නේ බොහොම වැදගත් දෙයක් වෙන්නේ නැති. දැන් ඔකේ ඒවද උඹ විභාගෙට ලියන්න ඉන්නේ. ඔක්ක මම කුඩු කරනවා දැනගනින්න. අම්මේ කළු ලංකට් එක දැක්කද? මේ මම එදගෙන ඉන්නේ. හිටපන් ගලවලා දෙනකන්. තාත්තගෙම පුතානේ කවදාද තනියෙන් වැඩක් කරගන්නේ. ගන්න ගෑනු පව්. බලපන් පිළිකන්නේ වැලේ. අම්මේ මම කාපු බිස්කට් පැකට් එක කෝ පුටු උඩ තිබ්බේ. යකෝ කෑම තියන්නේ කුස්සියේ. උඹ කාපුවා කන්න මේ ගෙදර කවුරුත් නැහැ. ගිහින් අහපන් අර බල්ලගෙන්වත් දැක්කද කියලා. අම්මේ මගේ ෆෝන් එක ගත්තද? මගේ බල්ලටවත් උබ්බේ ෆෝන් කට් එපා. එදා මට කෝල් එකක් ගන්න දුන්නේ නැහනේ. බලපන් ගිහින් ලැට් වලේ. උබ්බයි ඔක්ගේ ෆෝන් එකයි ඔක්කොම සෙල්ලම් දාන්නේ ඒකනේ. අම්මේ මගේ සිංහල පොත දැක්කද? ඔව් පුතේ. මං උදේ පාඩම් කරලා ඉවර වෙලා අර ලිප් බොක් අස්සේ තිබ්බා. ගිහින් ගනි. මතක ඇතිව ආයි එතනම තියපන්. ලබන සතියේ මට විභාගේ. හැමදාම මම යන්න එපා නඩු විසඳන්න. ආසාවකට හොදක් අහන්න නෑනේ. ඔක අනිත් අම්මලට ආරංචි වෙනවා. මම කොහොමද මුහුණ දෙන්නේ? ඉස්කෝලේට ගියපන් අම්මයි තාත්තයි මලා කියලා. ගිය සතියේනේ ගුරු දෙගුරු මීටීම තිබ්බේ. උඹ මොකද්ද කරපු නොසන්ඩාල වැඩේ? දැන් මම කොහොමද රෙද්දක් ඇදන් යන්නේ? ලැජ්ජාවේ බෑ. උඹ හිටපන් ගෙදර. මම නම් එන්නේ නැහැ. තාත්තා එක්ක යන්න. ගිය පාර මොන තරම් කතා ඇහුවද මම? ළමයි හදලා රටේ ලෝකෙ උන්ගෙන් පදහන්න මට බෑ. ඵලයන් මගේ ඇස් දෙකට නොපෙනී. මම මෙන්න. හැබැයි ගිය පාර වගේ මට උඹ ගැන අවලං කතා මේ කන් දෙකට ඇහුනොත් උඹව හැම ගහනවා. දික්කලිසන් ඇදන් ගියාට මහත්තුරු වෙන්නේ නැහැ. ඔయిత වඩා හොඳයි. උඹ හෙළුවෙන් ගියා නම් මොකෝ හදිස්සියේ ෂෝර් එකට කේක් ඕඩර් එකක් දෙන්න වෙන්නේ නැති. ඒත් එහෙම වුණා නම් මට කෝල් කරනවනේ. උඹ මේ පාරත් කොල්ලෙට ලියුම් ලියලා අහුණාද? ඔය කොල්ල එක්ක ඵල යන. අම්මේ මම හෙට රැට සදලි ගෙදර නවතින්න යන්නද? වැරදි පැත්තෙන් නැගිට්ටද? ඇයි සදලි උඹට පැල් රකින්න කතා කළාද? ගෑනු ළමයි කවද්ද පිටගෙවල් වල රැට හිටියේ සදලිට මෙහෙ එන්න කියන්නේ. ඇයි අයියා යලුවන්ගේ ගෙවල් ගන්න නවතින්නේ? උඹට කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර වෙනස කියලා දෙන්න වරෙන් පොතක් පෑනක් කරන්. මේ කෙල්ලේ මගෙන් කුණුහරුප නාහ ගෙට වෙලා හිටු.
අම්මේ මගේ බත් එක බෙදුවද? මම හැමදාම කියනවා ඇයි උයලා තියෙන බත් ටික බෙදාගෙන කාන්න බැරිද මටත් එක්ක බෙදන්න. මම ගෙදර පඩි දෙන්නේ නැති වැඩකාරියක් වගේ. එහෙනම් ආයෙට බෙදලා දෙන්නේ? එයා කොල්ලෙක් ඔයා කෙල්ලෙක් දවසක ඔයයි පවුලක් බලාගන්නේ පුරුදු වෙන්න දැන් ඉඳන්ම පොතක පතක වැඩක් නම් මම බෙදන් ඇවිත් අනලා කවන්නම්. අම්මේ මම අර ට්‍රිප් එක යන්නද? උඹට දවස් 3ක ට්‍රිප් යවන්න වෙන්නේ මම මැරුණම තමයි කෙල්ලෙක් අහන ප්‍රශ්න දුඹ අහන්නේ. අයියට විතරක් ට්‍රිප් යන්න දෙන හේතුව මොකද්ද? අයියා ගවුම් අදින්නේ නැහනේ. අන්න ඒකයි හේතුව. උඹට ට්‍රිප් යන්නනේ. ඔනි ලබන මාසේ කාන්තා සමිතියේ වන්දනා ගමන්ට මම උඹේ නම දාලා තියෙන්නේ. යම් මාත් එක්ක ඕනි තරම් විනෝද වෙන්න පුළුවන්. අම්මේ මගේ රෙදි හේදුවද? මොකෝ උදේ ඉඳන් ඔයා දර පැලුවද කෑම හැදුවද වී තැඹුවද ෆෝන් එකට කොට වෙලේ මගේ රෙදිත් එක්ක හොදන්නකෝ. ඇයි අයියාගේ රෙදි හොදන්නේ මගේ තමයි බැරි මට ලාදුරුද? ඔව් ලාදුරු ඒකනේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ. අයියා මේ ගෙදර කොල්ලා. මොන ගෙදරද කොල්ලෝ රෙදි හේදුවේ? මොකෝ ඔයා බැදලා ගියා මම එන්නද රෙදි හොදන්න? ඔව් අනේ මට කැවිලි හදන්නත් පුළුවන්. අපේ ආච්චිගෙන් මම ඉගෙන ගත්තේ. කැවුම් කොකිස් මුං අලුවා එකිමෙකි හැමදේම. ඔයාගේ අම්මා පුදුම වේවි. ඌගේ අම්මා නෙවෙයි උඹේ අම්මයි මේ කයිවාරු අහලා පුදුම වෙන්නේ. ඔහොම ඉඳලා ඵලයන්කෝ මගුල් දෝලාවෙන් මිනිහක් ගෙදර සතියෙන් නැන්දම්ම උඹට පයින් ගහලා එලවයි. මම ඔයාට ඕති වර්ගයක කේක් හදලා දෙන්නම්. බටර් කේක්, චොක්ලට් කේක් හදන්න සිම්පල්. මට ඕඩර්ස් උත් ආවා. කොහෙද අපේ අම්මා කැමති නෑනේ. කවද්ද උඹ කේක් හැදුවේ? අනික අවන් එකක් නැතුව උඹ කබල දාලාද කේක් එක බේක් කළේ? උඹලා වගේ උන්ට රැවටෙන්න කොල්ලොත් ඉන්නවනේ. උන්ට කේක් නෙවෙයි මැටි කන්න වෙන්නේ. අපි පොඩි තැනකින් පටන්ගෙන දියුණු වෙමු. මම රොටි ඊරුමසුයි හදන්නම් පාරේ තියාගෙන විකුණමු. අපේ තාත්තත් හරි ආසයි මම හදන රොටි ඊරුමස් එක්ක කන්න. ඒ බං ඊරුමස් කෙසේ වෙතත් උඹ කවද්ද මේ වහලයට රොටියක් පිච්චුවේ කියපන්. මම සතියක් ඉස්පිරිතාලේ ඉද්දි උඹට බත් තඹ දුන්නේ උඹේ තාත්තානේ. අද තාත්තා ගෙදර ආවම මම අහන්නම්කෝ දුවගේ ඊරුමස් හොත් එක්ක කාපු රොටි වල රස. නිකන් ඒ කොල්ලව රවටන්න එපා. කුස්සියට ඇවිත් ඊයන්න ඉගෙන ගනි. අනේ එපා. මම ආස නැහැ කඩෙන් කන්න. මම තුන් වේලටම අපි දෙන්නට මොනවා හරි හදන්නම්. ඔක මොකද්ද මම මේ ගෙදර 5 දෙනෙක්ට උයන්නේ? කවද්ද මේ ගෙදර උඹේ අතින් ලිපපත් උනේ? අඩුම ගානේ හොද්දකට ලුණු දාලා තියෙනවද? අදත් තාත්තට කඩෙන් බුරියානි ගෙන්න කිව්වා ඔයා පිළිගන්න. ඔකත් උඹ වගේම හරකෙක් වෙන්නේ නැති. බබා අපි බැන්දම මම ඔයාට චිකන් හදලා, කරවිල බැදලා, කිරිකොස් හදලා, රසට බත් හදලා හබුන් කියලා කවන්නම්. අනේ බොරු කියන්න එපා. චිකන් හදන්න කලින් බිත්තරක් වතුරට දාලා තම්බන්න ඉගෙන ගනින්. අනික දුවේ ඔය මෙනු එක හැදුවත් උඹේ නැන්දම්මගෙන් මටයි ගුටි කාන්න වෙන්නේ. අපිට ගෙන්න නම් එපා බල්ලෝ. උඩ පැනගෙන ගෙනාවට අන්තිමට උට සලකන්න කවුරුත් නැහැ. මට වැඩ වැඩි වෙනවා. බල්ලෙක් ගෙනාවොත් මම ගෙදරින් යනවා. තාත්තලා පුතාලාගේ බලු සෙල්ලම් මම දන්නවනේ. ගෙනාවද? අයියෝ කොච්චර කිව්වද එපා කියලා. මට මේ තියෙන වැඩ මදිවට තව බල්ලොත් බලපන්කෝ. මේ දැම්ම ගෙනාවු තැනකට ගිහින් දාන්න. අහිංසක ජීවිතයක් නේද? මේවා පව් පිරෙන වැඩ. මේ අහිංසකයා ගෙනල්ලා දැන් සතියක් වෙනවා. සුද්ද හුද්ද ගන්න නැතුව ස්නෝවි කියන්නේ. දොස්තර ළඟ රෙජිස්ටර් කරලා ක්ලිනික් පොත ගන්න. මම නිකන් මතක් කළේ. මට ඕවා වැඩක් නැහැ. කොහොම ස්නෝවිට කිරි දුන්නද? මුල් මාස 2-3 බලන්න එපයි. තාත්තලා දූලා ස්නෝවිව ඇදේ නිදි කරව ගත්තේ. මම ස්නෝවිව ගෙදරට කැන්දන් ආවා වගේ දැන් හැමෝම හැසිරෙන්නේ. ස්නෝවිව මතක් වෙන්නේ හුරතල් කරද්දි විතරයි. ඒක කෑවද බිව්වද නෑවද කියලා හොයලා බලන්න එකෙක් නෑ. කොල්ලන්ගේ බල්ලන්ගේ හැමෝගෙම වැඩ මේ අත් දෙකෙන්ම කරන්න එපයි. ඇයි පුතේ ස්නෝවිට බල්ලා කියන්නේ? එයාගේ නම ස්නෝවි. හරියට නම කියලා කතා කරන්න. ඒකයි ඔයාලට පුරන්නේ. බලන්නකො මම දැක්කම ස්නෝවිට තියෙන සතුට. එයාට ආදරෙන් කතා කරන්න. ස්නෝවි පැටියව ගෙනාව දවස්වල ඔයාලගේ තිබ්බ ආදරයකෝ. බලන්න ඔයාලට වඩා කීකරුයි මෙයා. මට ඔයාට හැමදාම මතක් කරන්න බෑ. ස්නෝවිගේ කිරි එක ගේන්න. අපේ කිරි එකේ පෝෂණය ස්නෝවිට මදි කියලා දොස්තර එදා කිව්වා. අනික හොද මස් ටිකක් ගෙන්න. ගිය පාර වගේ කටු ගෙන්න එපා. පව් ඇගේ හැටි. ස්නෝවි මගේ පණ මගේ රත්තරන් මේ කිරි එක බොන්න මගේ අම්මා. ඔයාට මම කිව්වා ස්නෝවිව අර කූඩුවට දාන්න එපා කියන්න. එයා හිරකාරයෙක් නෙවෙයිනේ. නිවාඩු දවසක් බලලා ඔය කූඩුව කඩලා දාන්න. මම දරට ගන්නම්. අනික අලුත් ඩොග් ෂොප් එකක් දාලා තියෙනවා. ඒකට එක්ක යන්න මාව. බලන්න අපේ ළමයින්ට වඩා ස්නෝවි අපිට ලෙන්ගතුයි නේද? මගේ පණත් හරි ස්නෝවියත් හරි. අම්මේ මගේ රෙදි ටික හේදුවද? ඔව් දුවේ. මම මුලින්ම ඔයාගේ කාමරේ පුරාම තිබ්බ රෙදි ටික එකින් එක එකතු කළා. අනේ මම ආයි රෙදි එකතු කරලා තියන්නම් අම්මේ. අහන්නකෝ දෙවනුව රෙදි ටික රින්සෝ වල දාලා පැය 2-3ක් පෙගෙන්න තිබ්බා. අනේ ඔය ඇත්තමද අම්මේ? දෙවනුව හොදට මේ අත් දෙකෙන්ම බර කර අතුල්ලලා හේදුවා. ඔච්චර අතුල්ලන්න ඕනේ නෑනේ අම්මේ රින්සෝ දැම්මානේ. ඔයාගේ කුණු ගද යන්නේ නෑ රින්සෝ දැම්මා කියලා 4 වෙනි අදියරේදී හොදට ගලන ජලයෙන් 2-3 පාරක් හොදලා ගත්තා. 15-12ට ගිහින් තමයි ඒක කළේ. අම්මා අද හරි වෙනස්. ඉන්නකො 5 වෙනුව අවුවට රෙදි දාලා වේලුවා. මොකෝ මේ අම්මා කවදාවත් නැතුව 6 වෙනියට 2-3 පාර පොදයක් ගියාම රෙදි ගෙට ගත්තා ආයි වැලට දැම්මා. අනේ අම්මේ මේච්චර පායද්දි වැස්සද? එහෙම තමයි මගේ දුවේ 7 වෙනියට වෙලිච්ච රෙදි ටික ගෙට ගත්තා. 8 වෙනි පියවර ලෙස රෙදි ටික අයන් කරලා සුවඳ පැන් ඉස්සා. සුවඳ පැන් ඒ මොනවාද අම්මේ? ඇයි දුවේ පර්ෆියුම් ඔයා සුවඳට ඉන්න එපයි මගේ අවුරුදු කුමාරි. අනේ පව් අම්මා. 9 වෙනියට මම රෙදි ටික 2-3ට නමලා ඔයාගේ අල්මරියේ තැම්පත් කළා. අනේ ෂෝක් අම්මේ I love you so much. ඉතින් 10 වෙනි පියවර මොකක්ද අම්මේ? නැගිටපන් දැන් 10ක් පහුවෙලා අදවත් අර රෙදි ටික හොදගනින් නැත්තම් විසි කරපන් මුළු ගේම ගද ගහනවා. අනේ අම්මේ ඒක හීනයක්ද? හීන දැකපන් රෙදි ටික හොදලා.